පොත් බලනකොට ප්‍රශ්න පත්‍ර බලනකොට බෙල්ල නමාගෙන ඉන්නවා. ඒකත් එක්ක මට එන්න ඒ ගතිය වැඩි වුණා. වෛද්‍ය උපදෙස් ගන්න කියලා මම මේ හොස්පිටල් එක තෝරගත්තේ. එතනදී තමයි මට දැනගන්න ලැබුණේ මගේ බෙල්ල පිටිපස්සේ ස්නායුවක තෙරපීමක් හේතුවෙන් තමයි මගේ ඇඟිලි පුරුක්කල වේදනාව ඇවිත් තියෙන්නේ කියලා. මම නෙත්මිනි දිසානායක. මම වෘත්තියෙන් ගුරුවරියක්. මම එන්නේ වේයන්ගොඩ ඉඳලා. මගේ දැන් මාස 6ක විතර වෙලේ ඉඳන් අත්වල ඇඟිලිවල වේදනාවක් තිබුණා. ඇඟිලි පුරුක්වල උදේට නැගිටිනකොට විලුඹ කැක්කුමක් තිබුණා. අවුරුදු 2ක විතර වෙලේ ඉඳන් මගේ බෙල්ල පිටිපස්සේ කිරි වැටෙන ගතියක් තිබුණා. පොත් බලනකොට ප්‍රශ්න පත්‍ර බලනකොට බෙල්ල නමාගෙන ඉන්නවා. ඒකත් එක්ක මට එන්න ඒ ගතිය වැඩි වුණා. හැබැයි මම දැනන් හිටියේ නැහැ මේ ඇඟිලි පුරුක් වලට ඒක බලපානවා කියලා. මම බටහිර වෛද්‍ය උපදෙස් ගත්තා. නමුත් මට ඒකට අඩුවක් වුණේ නැහැ. පස්සේ තමයි මම ආයුර්වේද වෛද්‍ය උපදෙස් ගන්න කියලා මම මේ හොස්පිටල් එක තෝරගත්තේ. එතනදී තමයි මට දැනගන්න ලැබුණේ මගේ බෙල්ල පිටිපස්සේ ස්නායුවක තෙරපීමක් හේතුවෙන් තමයි මගේ ඇඟිලි පුරුක් වල වේදනාව ඇවිත් තියෙන්නේ කියලා. සති 4ක් ආවා. ඊට අමතරව මම වෙනම ට්‍රීට්මන්ට් ඔන්ලි විතරක් කරගන්නත් හොස්පිටල් එකටම ඇවිදින් ඒ දින උපදෙස් අනුව ඒ දේවල් කරගත්තා. මං හිතනවා මට දැන් මේ වෙනකොට මගේ තිබ්බ වේදනාවල් 90%කටත් වැඩිය හොඳයි. මං හිතුවේ නෑ මෙච්චර ඉක්මනට මට සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා. මං ආවේ ඉස්කෝලේ නිවාඩු කාලේ මේක ඉක්මනට ඉවර කරගන්න බලාගෙන. නිවාඩුව ඉවර වෙනකොටම මගේ ලෙඩවලට සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්න මට ඇත්තටම උදව් වුණා. අපි ගොඩාක් අය ආයුර්වේද ප්‍රතිකාරවලට එන්න ටිකක් බය වෙනවා. එහෙම කිසිම දෙයක් නෑ. මමත් ගොඩක් කල්පනා කළා මොකද බේත් හොයාගන්න කරදරයි. පේරකියාවත් එක්ක අපිට මේ දේවල් හදාගන්න කරදරයි. මේ හොස්පිටල් එක තෝරගත්තොත් එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට බේත් හදන්න මහන්සි වෙන්නේ කිසිම දෙයක් නැහැ. ඉතින් අවසාන වතාවට කියන්න තියෙන්නේ හැමෝටම බය නැතුව එන්න මේ හොස්පිටල් එක තෝරගන්න තමන්ගේ ට්‍රීට්මන්ට් සඳහා ඔයගොල්ලන්ට 100% සුවයක් ලබා ගන්න පුළුවන්.